මම නිසංසලා වීරකෝන් මම නිට්ටඹුව නගරයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා දැන් අවුරුදු 15ක් ඉඳලා. ඊට අමතරව මම අලෙවි නියෝජිතවරියක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ මම බෙදා හැරීමේ නියෝජිතවරියක් විදිහට අවුරුදු 6ක කාලයක් ඉඳලා කරගෙන යනවා. බොහෝ විට අතර මුදල් අපහසුතාවයෙන් කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව කාටවත් ඒ කරදරයක් නොවි මූල්‍ය ආයතනයක් විදිහට මෙම ලයිෆ් මේ ඉන්වෙස්ට්මන්ට් ආයතනයෙන් අතරම ගනුදෙනු කිරීමට මම ආරම්භ වෙලා දැන් අවුරුදු එකමාරක් වගේ කාලයක් වෙනවා. ඒ කාලය තුළදී කිසිම අපහසුතාවයකින් තොරව ඒ කියන්නේ අපි සමහර වෙලාවට ණය මුදල් ලබා ගන්නකොට බොහෝ විට අපේ සමහර දේවල් උපස් කරලා ඔප්පු තියලා ඒ වගේ තමයි ගොඩක් වෙලාවට අපි මුදල් ලබා ගන්න. ඒකට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ වුණාට අපි මෙම ආයතනයෙන් මම මුදල් ලබා ගැනීමදී කිසිම අපහසුතාවයකින් තොරව අපිට ණය මුදල් ලබා දෙන නියෝජිතවරුන් කාර්යක්ෂමව අපිට මුදල් ලබා ගැනීමට අපි වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා කියලා කියනවා. ඒ සාමාන්‍යයෙන් අපිට ලෝන් එකක් ගත්තාම එම ණය මුදල ගෙවීමට පෙර টොප් අප් කිරීම මගින් ණය මුදල් අපිට ලබා ගැනීමට අපිට අතරම ආපහු ලබා ගන්න පුළුවන්. ගොඩක් මූල්‍ය ආයතන තියෙනවා. සමහර වෙලාවට ණය මුදල් ලබා දීමේදී බොහෝ දේවල් වාහනයක පොතක්, ඉඩමක ඔප්පුවක්, ඒ වගේ ගොඩක් දේවල් ඉල්ලනවා. ඒකට මෙම ආයතනයෙන් අපිට ඒ වගේ දේවල් ඉල්ලන්නේ නැතුව පළමුව සාමාන්‍ය ණය මුදල් ලබාගෙන අපිට විශාල ණය මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මම ඕගොල්ලන්ට කියනවා. ගොඩක් වෙලාවට මම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදිහට මට ඒජන්සි එකක් පවත්වාගෙන ගිහිල්ලා අනිත් ඒජන්සියට මාරු වෙනකොට ඒජන්සියට අපි සාමාන්‍ය බබල් ස්ටොක් එකක් විදිහට එම මුදල් අපි ඉතින් ආයෝජනය කරන්න ඕනේ. එම ආයෝජන මුදල මට ගොඩක් වෙලාවට මෙම ආයතනය මගින් ලබා ගැනීමට පහසු වීම නිසා මට ඇත්තටම ලොකු පහසුවක් ලැබුණා. මට ගොඩක් වෙලාවට ඇත්තටම මගේ චෙක්ස් වලට සහ මගේ ස්ටොක් වලට අදාළ මුදල් මෙම ආයතනයෙන් මට ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඔයගොල්ලෝ එකපාරක් අරගෙන බලන්න. ඊට පස්සේ කිසිම අපහසුතාවයකින් තොරව ඔබේ විශ්වාසවන්තභාවය ගොඩනගුණාම ණය මුදල් ලබා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේගොල්ලෝ සමග එකතු වෙලා ඔයගොල්ලන්ට ඉදිරියට යන්න පුළුවන්.